විවාහ වෙලා ඉන්නකොට තවත් ගෑනු දෙන්නෙක් එක්ක සම්බන්ධකමක් තියාගන්න බය නැත්තේ දෙවියන් වහන්සේට බය නැති නිසා. දෙවියන් වහන්සේ උන් තුල නැති නිසා. අපි අද දිනේදී වාහන 25ක් තියාගෙන මුළු ලෝකෙට කියන්නේ මේ වාහන තමයි මගේ ධනවත්කමේ මිම්ම කියලා. හැබැයි ප්‍රාණය ඇතුලේ දුක් විඳිනවා වේදනා විඳිනවා අපි හිතනවා මොකද්ද මගේ ජීවිතේ මම හැමදාම එකම තැන ඉන්නේ මම විවාහ වෙලා නැහැ නැත්තම් මගේ බිරිඳ මාත් එක්ක සතුටින් නැහැ නැත්තම් මගේ දරුවෝ මාත් එක්ක සතුටින් නැහැ මම මොනවද කරේ කියන වේදනාවෙන් ඉන්න අපි දිනපතා වැඩට යනවා මහන්සි වෙලා වැඩ කරනවා and we work so hard but at the end we think you know what is this like because once again the spirit of wisdom සුද්ධාත්මයන් වහන්සේ අපිට දුන්න මේ ආත්මය අපි තුල නැති සදාතනික ජීවිතය අපි තුල නැහැ ඇත්තටම කියනවා සැබෑ සඵලත්වයේ තියෙන්නේ දෙවියන් වහන්සේ අපි තුල ක්‍රියාත්මක වීම තුලයි